ආයිබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් 6 වසරේ දූ දරුවන්ට නියමිත පාඩමක් වන සිරුරේ අංග කොහොමද සිරුර හසුරවන්නේ කොහොමද නර්තනයකදී කියන කරුණු කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ වන විටත් පාසාරම්භ ගොඩසරම්භ අලංකාර මාත්‍රා හා ගීත අනුව නර්තනීය නිර්මාණය පිළිබඳව ඔබ ඉගෙනගෙන තියෙනවා. මේ එක් එක් නර්තන අංගවලදී ඔබ ඉදිරිපත් කරන නර්තන චලන හා ඉරියව් සිහියට නගා ගන්න. මේ සෑම චලනයකටම ඔබගේ ශරීරයේ විවිධ කොටස් මූලික වූ බව ඔබට අවබෝධ වනු ඇත. ඒ අනුව අද අපි ඉහත එක් එක් චලන හැසිරවීම සඳහා යොදාගත් ඔබගේ ශරීරයේ කොටස් වෙන් කර දැක්වීමට එම කොටස් හසුරුවන ආකාරය සහ එම කොටස්වල එකතුව නර්තනයේ සාර්ථකත්වයට වැදගත් වන ආකාරය පිළිබඳව දුවේ පුතේ ඉගෙන ගනිමු. සිරුරේ කොටස් බෙදා දැක්වීම. නර්තනයේදී සිරුර ප්‍රධාන කොටස් 3කට බෙදා දක්වනු ලබයි. කීයකට දුවේ පුතේ? 3කට බෙදලා දක්වනවලු. සිරුරේ කොටස් ගත්තහම අංග, ප්‍රත්‍යාංග, උපාංග. මොනවාද? අංග, ප්‍රත්‍යාංග, උපාංග කියන කොටස් 3කට සිරුරේ තියෙන කොටස් වෙන් කළා තියෙනවලු නර්තනයේදී. අංග, ප්‍රත්‍යාංග හා උපාංග හඳුනා ගැනීම. නර්තනයේදී ශරීරයේ අංග ප්‍රධාන කොටස් 6කට බෙදා දක්වනු ලබයි. මොකද්ද කියන්නේ දුවේ පුතේ? නර්තනයේදී ශරීරයේ තියෙන අංග කොටස් 6කට බෙදලා දක්වනවලු. පළවෙනි එක මොකද්ද? හිස. දෙවෙනි එක ඉන. ඊළඟට උකුල. හතරවෙනි එක පාද. පස්වෙනි එක අත්. හයවෙනි එක පපුව. ඒ කියන්නේ දුවේ පුතේ අපි නිකන් ලේසියෙන් මතක් කරගත්තොත් නිකන් අපේ අංග කියන්නේ ටිකක් ශරීරයේ ලොකු කොටස් ටික නේද? නිකන් හිස, ඉන, අත්, කකුල් නේද? නිකන් ලොකු කොටස් ටික වගේ නේද අපිට අංග කියන්නේ. මේ ප්‍රධාන අංග ඔස්සේ නර්තනයේදී අදහස් ගෙන හැර දැක්වීමක් කෙරේ. අපි අතින් කරනවා, අපි කකුල් දෙකෙන් යොදා ගන්නවා නේද පුතේ? අපි ඉන යොදා ගන්නවා. එතකොට නර්තනයේදී අංග කොටස් ටික තමයි ඒ. මීට අමතරව සිරුරේ අනිකුත් කොටස්ද චලනය වීම සිදුවන අතර ඒවා ප්‍රත්‍යාංග හා උපාංග වෙනවා. නර්තනයේදී ප්‍රත්‍යාංග යනුවෙන් හඳුන්වන්නේ දුවේ පුතේ ඇඟිලි, බෙල්ල, වැලමිට, දන හිස ආදී කොටස්. ඒ කියන්නේ දුවේ පුතේ අපි අංගවලදී ඉගෙන ගත්ත ටිකක් ලොකු කොටස් වලට මැදිව තියෙන කොටස් ටික වගේ තමයි මොනවද? ප්‍රත්‍යාංග කියලා කියන්නේ. අපි දැන් අංගවලදී අත් ගත්තා, මෙතනදී ඇඟිලි නේද? අංගවලදී අපි හිස කියන එක ගත්තා, නැත්නම් ඔළුව කියන එක ගත්තා. මේකෙදි මොකද්ද වෙන්නේ? බෙල්ල නේද? අත්, වැලමිට නේද? දන හිස. අණු කොටස් ටික තමයි දුවේ පුතේ එතකොට ප්‍රත්‍යාංග බවට පත් වෙන්නේ. නර්තනය කරනු ලබන්නෙකු තුලින් මෙම අංග සහ ප්‍රත්‍යාංග යොදා ගනිමින් අත් හා පාද චලන යොදා කරනවා. ඒ වගේම නැමීම හා දිග හැරීම සිදු කරනු ලබනවා. නේද දුවේ පුතේ? ඇඟිලි වලින් කරනු ලබන චලන සිදු කරන්නේ තොන්න මොනවාද? ප්‍රත්‍යාංග යටතේ. සිදු කිරීම නිරීක්ෂණය කළ හැකියි. නර්තනයේදී ශරීරයේ විශාල කොටස් මෙන්ම කුඩා කොටස්ද භාවිතයට ගැනීමට සිදුවේ. ඒ අනුව මුහුණේ ඉතා සියුම් කොටස් නර්තනයේදී යොදා ගනු ලබයි. මේවා අපි හඳුන්වන්නේ උපාංග කියලා නේද? ඔන්න මුහුණේ කොටස් ටික. ඇහි බැම තියෙනවා, නළල තියෙනවා, ඇස් බෝල, නහය, කම්මුල්, තොල්, නිකට. එතකොට දුවේ පුතේ අපි මේ දේවල් වලිනුත් අදහස් ප්‍රකාශ කරන්නේ නැද්ද? අපි භාව ප්‍රකාශ කරනවා, අපි හැඟීම් ප්‍රකාශ කරනවා නේද? අන්න එතකොට නර්තනයේදී උපාංග කියන කොටසුත් යෝග්‍යව යොදා ගන්නවා. මේ තියෙන පුතේ මේ අද්භූත රසය නේද? අද්භූත නිකන් බය වෙලා ඉන්න වගේ. බය වෙලා ඉන්න රූපයක්. ඊට පස්සේ පිළිකුල් කරනවා නේද? ඒ දේවල් වලට මොනවද ඕන වෙන්නේ නේ? තොල්, නහය, ඇහි බැම නේද? උඩ ගිහිල්ලා නේද? අපිට රස භාවිතයේදී අපි මුහුණේ උපාංග කොටස් ඉතාමත් යෝග්‍යව භාවිත කරනවා. මෙසේ ශරීරයේ විවිධ කොටස් රිද්මයකට තාලයකට චලනය කිරීම නැටුමක් හෙවත් නර්තනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
අංග ප්‍රත්‍යංග හා උපාංග නර්තනයේදී හසුරුවන ආකාරය. ඉඳ ගැනීම, මදක් පහත් වීම, ඒ වගේම උඩ පැනීම, පැනීම් වර්ග ඒ අතරින් කිහිපයක් වෙනවා. අංග ප්‍රත්‍යංග හා උපාංගවල එකතුව නර්තනයේ සාර්ථකත්වයට වැදගත් වන අයුරු. එක් එක් සම්ප්‍රදායට ආවේනික අංග ලක්ෂණ නිවැරදිව පුහුණු විය හැකිවීම. ඒ කියන්නේ දුවේ පුතේ අපි පහතරට නර්තනය එහෙම කරනකොට දුවල පුතාලා දැකලා ඇතිනේ. අපි අත ගන්න දිහා හැම වෙලේම බලනවා. හැම අවස්ථාවකදීම බලනවා නේද? එතකොට අපිට ඇස් උපයෝගී වෙනවා. එතනදී ප්‍රත්‍යංග උපයෝගී වෙනවා. අංග ඔළුව උපයෝගී වෙනවා. ඇස් උපයෝගී වෙනවා. උපාංග වලින් නේද? මේ ඇඟිලි උපයෝගී වෙන මේ ප්‍රත්‍යංගයට. එතකොට දුවේ පුතේ අපිට යම්කිසි නර්තනාංගයක් කරන්න නැත්තම් චලනයක් කරන්න උපයෝගී වෙනවා මේ අංග ප්‍රත්‍යංග උපාංග කියන කොටස් තුනම නේද? අංග තුනම. චරිත නිරූපණයේදී චරිතයේ හැසිරීම් රටාව චරිත ලක්ෂණ හඳුනා ගැනීමට හැකිවීම. ගීතයන්ට නර්තනයේ ඉදිරිපත් කිරීමේදී ගීතයේ රිද්මය හා අදහසට අනුව නිවැරදිව අංග ප්‍රත්‍යංග හා උපාංග හැසිරවීම අපිට උදාහරණයක් විදිහට දුවේ පුතේ ගන්න පුළුවන්. දේශීය නර්තන කලාව හැදෑරීමේදී ආධුනිකයෙකු මූලික සරඹ අභ්‍යාසයට පෙර තාලයට හා රිද්මයට අනුව නම්‍යතා අභ්‍යාස කිරීමෙන් අංග ප්‍රත්‍යංග උපාංග නර්තනයට අවශ්‍ය ලෙස හසුරුවා ගැනීමේ කුසලතාවය වර්ධනය කරගන්න පුළුවන්. කියන්නේ දුවේ පුතේ ව්‍යායාම කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අනුව නර්තනයේ චමත්කාරය වඩාත් තීව්‍ර වන ලෙස ඉදිරිපත් කිරීමට අංග ප්‍රත්‍යංග හා උපාංගවල එකතුව උපයෝගී වෙනවා. මේ මූලිකාංග නිවැරදිව හැසිරීම මගින් සාර්ථක නිර්මාණයක් ගොඩනැගා ගැනීමටද දුවේ පුතේ හැකිවනු ඇත. ඒ කියන්නේ දුවේ පුතේ අපි නර්තනයක් ඉදිරිපත් කිරීමේදී නැත්නම් කිසියම් හෝ දෙයක් ඉදිරිපත් කිරීමේදී අංග ප්‍රත්‍යංග උපාංග කියන කොටස් තුනම ඉතාමත් උපකාරී වෙනවා. ඒක යෝග්‍යව යොදා ගැනීම මගින් තමයි ඒ නිර්මාණය නැත්නම් ඒ නර්තනයේ සාර්ථකත්වය බලපාන්නේ. ප්‍රේක්ෂකයාට ඒ නිවැරදිව වටහා ගන්න හැකි වෙන්නේ අංග හා ප්‍රත්‍යංග උපාංග නිවැරදිව නර්තන ශිල්පියා හසුරුවා ගැනීම මගින්. ඉතින් දුවේ පුතේ අදට මෙම පාඩම අවසానයි. ආයුබෝවන්.